සුබ දවසක්. අද අපි කතා කරන්නේ දහම් පාසල් අවසාන ශ්‍රේණියේ බුද්ධ චරිතයේ පළවෙනි පාඩම. පළවෙනි පාඩම තමයි බුද්ධ කාලීන ಭಾರತයේ සමාජ පසුබිම. සමාජ පසුබිම ගැන කතා කරද්දී සමාජ ප්‍රභවය කොයි ආකාරයටද සිද්ධ වුනේ කියලා ඍග්වේදයේ 10 වෙනි මණ්ඩලයේ ශ්ලෝකයක් ඇසුරෙන් පෙන්වලා දීලා තියෙනවා. බ්‍රාහ්මනෝස්ය මුකමාසිත බාහුරාජ්‍යං න්‍යක්ෘතම් ඌරු තදස්සයත් වෛශ්‍ය පද්භ්‍යාම් ශුද්‍රා ජායත. මහා බ්‍රහ්මයාගේ මුඛයෙන් බ්‍රාහ්මණ සමාජයත් දෙබාහුවෙන් ශාස්ත්‍රීය සමාජයත් දෙකලවා වලින් වෛශ්‍ය සමාජයත් දෙපතුල් වලින් ශුද්‍ර සමාජයත් බිහි වුණා කියලා පෙන්වා දීලා තියෙනවා. ඒ අනුව ಭಾರತයේ ප්‍රධාන කුල 4ක් තියෙනවා. මේවට කියනවා වර්ණ ධර්ම නැත්නම් චතුර් වර්ණය කියලා. ඒ තමයි බ්‍රාහ්මණ, ශාස්ත්‍රීය, වෛශ්‍ය, ශුද්‍ර. ක්‍රිස්තපූර්ව 1500 දී පමණ මධ්‍ය ආසියාවේ ඉඳලා ඉන්දියාවට සංක්‍රමණය වූ මිනිසුන් සමේ වර්ණයේ පැහැපත් වූ අතර එයා ඉන්දියාවේ හිටිය මුල් පදිංචිකරු සමේ පැහැය කාල වර්ණයි. මේ හේතුවෙන් ආර්ය අනාර්ය ભેදය ඇති වෙනවා. ඒ අනුව පැහැයෙන් යුක්ත වූ පිරිස ආර්ය විදිහටත් පැහැයෙන් අඩු පිරිස අනාර්ය විදිහටත් හැඳින්වෙනවා. මේ අනුව මිනිසා කුලය අනුව උස් පහත් ලෙස වර්ග කරන්නට වෙනවා. ඒ අනුව අපි ඉස්සෙල්ලාම කතා කරමු බ්‍රාහ්මණ කුලය ගැන. බ්‍රාහ්මණ කුලය තමයි උසස්ම කුලය විදිහට සැලකුවේ. බමුණන් තමයි මහා බ්‍රහ්මයාගේ මිහිපිට සිටින නියෝජිතය. ඔවුන් මහා බ්‍රහ්මයාව හැඳින්වුවා සර්වඥ, සර්ව බලධාරී, සර්ව ශ්‍රේෂ්ඨ කියන නම් වලින්. ඍක්, යජුර්, සාමන්, අතර්වණ කියන මේ චතුර්වේදය පිළිබඳ වේද ධර්ම බමුණන් සතු වුණා. ත්‍රිවේදයේ විශාරද බමුණා වේදගු විදියට තමයි හැඳින්වුවේ. අශ්වමේධ, පුරුෂමේධ, වාජපේය, නීරග්ගර, සම්මාපාස කියන මේ පංචමහා යාගයන් වල අනුශාසකත්වයේ සංවිධානය සහ මෙහෙයවීම බමුණන් විසින් තමයි සිදු කරනු ලැබුවේ. ඊට අමතරව මනුස්මෘතියේ සෑම කුලයකටම අදාළ වගකීම් කීපයක් පෙන්වලා දීලා තියෙනවා. ඒවා අපි හඳුන්වනවා ස්වධර්ම කියලා. ඒ අනුව බ්‍රාහ්මණයන්ගේ ස්වධර්ම තමයි ඉගෙනීම, ඉගැන්වීම, දන් දීම, දන් පිළිගැනීම, යාග කිරීම, යාග කරවීම සහ රාජ්‍ය පාලනයට උපදෙස් දීම. එනම් පුරෝහිත තනතුර. මේවා තමයි බමුණන්ගේ වගකීම් වෙන්නේ. අසලායන සූත්‍රයේ බමුණන්ගේ සස්විකත්වය මනාවට පෙන්눔 කරලා තියෙනවා. ඒ තමයි බ්‍රාහ්මණයෝ ශ්‍රේෂ්ඨය, සෙසු වර්ණයන් එසේ නොවේ, සෙසු කුල පහත්ය කියලා තමන්ගේ කුලය පිළිබඳ උසස් කොට සලකලා තියෙනවා. ඊළඟට අපි කතා කරන්නේ ශාස්ත්‍රීය කුලය ගැන. ශාස්ත්‍රීයයන් විසින් රාජ්‍ය පාලනයට අවශ්‍ය නීති, අනපනත්, කටු ශිල්ප, දුනු ශිල්ප, අශ්ව ශිල්ප ආදී ඉගෙන ගත යුතුයි. ඒතකොට ශාස්ත්‍රීය කියලා හඳුන්වන්නේ මේ රජ පරම්පරාව වලින් පැවතෙන අයට. එනවා මනුස්මෘතියේ ශාස්ත්‍රීයයන්ගේ ස්වධර්ම දක්වන්නේ මෙහෙම. ඉගෙනීම, දන් දීම, යාග කිරීම, රාජ්‍ය පාලනය සහ කාමයේ නොඇලී ක්‍රියා කිරීම. ඊළඟ කුලය තමයි වෛශ්‍ය කුලය. මනුස්මෘතියේ වෛශ්‍යයන්ගේ ස්වධර්ම මේ විදිහට පෙන්වනවා. ඉගෙනීම, දන් දීම, යාග කිරීම, කුෂිකර්මාන්තය, වෙළඳාම, මුදල් පොලියට දීම සහ සත්ව පාලනය. එතකොට ඔයාලා දැක්කා බ්‍රාහ්මණ, ශාස්ත්‍රීය, වෛශ්‍ය කියන මේ කුල තුනටම පොදු වුණු වගකීම් කිහිපයක්. මොනවද? ඒ තමයි ඉගෙනීම, දන් දීම, යාග කිරීම. මේ වගකීම් තුන ඒ කුල තුනටම පොදුයි. ඉතිරි වගකීම් ටික ඒ කුලයට අනුව මේ බෙදිලා තමයි ගිහින් තියෙන්නේ. ඒතකොට මේ පොදු වගකීම් තුන අනිවාර්යයෙන් මේ කුල තුනේම ඇතුළත් වෙනවා. ඊළඟට අපි කතා කරන්නේ අවසාන කුලය ශුද්‍ර කුලය ගැන. සමාජයේ පහත්ම කුලය විදිහට තමයි මේ ශුද්‍ර කුලය හැදෙන්නේ. මොවුන් බ්‍රාහ්මණ, ශාස්ත්‍රීය, වෛශ්‍ය කියන මේ කුල තුනටම බැලමෙහෙරකම් කිරීම තමයි මෙයාලගේ වගකීම වෙන්නේ. හදිසියේවත් ශුද්‍ර කුලයේ අයෙක් වේද පාඨයක් ගායනා කරොත් ඔහුගේ දිව කපා දානවා. ශ්‍රවණය කළොත් කනට ඊයම්වත් කරනවා. ධාරණය කරගත්තා නැත්නම් සිතේ ධාරණය කරගත්තොත් මරා දමනවා කියලා සඳහන් වෙනවා. මේ ශුද්‍ර කුලයටත් අමතරව තවත් කුල පහත් විදිහට සැලකපු. ඒ තමයි ඒවට කියන අපි පංචම කුලය කියලා. ඒ තමයි වේන. වේන කියන්නේ කුළුපොතු කරුවන්. කුළුපොතු කියන්නේ උණ බම්බු ආශ්‍රිතව වට්ටි පෙට්ටි වගේ වියන අයට. නේසාද, වැද්දා. අන්න පුක්කුස, කසල ශෝධකයන්, රතකාර, රියතනන්න, චණ්ඩාල, සැඩොළු. මෙයාලා තමයි ශුද්‍රයන්ටත් වඩා අතිශය කටුක ජීවිතයක් ගත කරලා තියෙන්නේ. මේ විදිහට අපි බුද්ධ කාලීන ಭಾರತයේ සමාජ ප්‍රභවය කොයි විදිහටද සිද්ධ වුනේ, වර්ණ ධර්ම කියන්නේ මොනවද යන්න මෙම කොටසින් ඉගෙන ගන්න පුළුවන්. ඊළඟට මෙම පාඩමේම තවත් අනු කොටසක් වුණ ආශ්‍රම ධර්ම පිළිබඳව අපි තවත් වීඩියෝකින් නැවත හමු වෙමු. ඉතින් මේ වීඩියෝ නරඹන අතරේ Edu with Supuni YouTube නාලිකාවත්
සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් එකක් දාලා තවත් අයට බලන්න ෂෙයා කරන්නත් අමතක කරන්න එපා.